possible for you to stop being a jerk for like 2 minutes? අද මම ඔයාලට අරගෙන ආවේ 2026 වසරේ සිනමා ලෝලින් අතර ලොකු කතාබහක් ඇති කරපු ඉතාමත් ආකර්ශනීය වගේම භයානක කතාවක් රැගත් Pretty Lethal චිත්‍රපටයේ විචාරයයි. මේක ඇක්ෂන් ත්‍රිලර් සහ ස්පියරෙන්ජ් නැත්නම් චාරපුරුෂ ගණයට අයිති නිර්මාණයක්. ලස්සන පෙනුම පිටුපස සැඟවුණු මාරාන්තික රහස් සහ දක්ෂ මෙහෙයුම් මත තමයි මේ මුළු කතාවම ගෙතෙන්නේ. චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ ඉතාමත් ඉහළ පෙළේ විලාසිතා ලෝකයේ සහ නිරූපණ ශාස්ත්‍රය පසුබිම් කරගෙන ප්‍රධාන චරිතය තමන්ගේ රූපලාවන්‍ය සහ දක්ෂතාවය ආයුධයක් කරගත් රහස් නියෝජිතවරියක්. ඇයට පැවරෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය සහ අවිජ්ජාවාරම්කාරයෙකුගේ අභ්‍යන්තර කල්ලියට ඇතුළු වෙලා උන්ගේ රහස් හෙළි කරන්න. මෙහිදී ඇයට සිදුවෙනවා තමන්ගේ සැබෑ අනන්‍යතාවය වසන් කරලා මාරාන්තික අනතුරු මැද ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙන්න. මේක නිකන් වෙඩි තබා ගැනීම තියෙන කතාවක් නෙවෙයි. කාන්තාවකගේ ශක්තිය, බුද්ධිය සහ ඇය සතු ලස්සන පෙනුම කොයිතරම් මාරාන්තික වෙන්න පුළුවන්ද කියන එක ඊටාම තාත්විකව පෙන්නනවා. චිත්‍රපටයේ කැපී පෙනෙනම දේ තමයි එහි විචිත්‍රවත් සිනමාකරණය සහ වර්ණ සංකරණය. විලාසිතා ලෝකයේ තියෙන ඒ දීප්තිමත් බවත් අපරාධ ලෝකයේ තියෙන අඳුරු බවත් අධ්‍යක්ෂවරයා ඊටම දක්ෂ විදියට එකිනෙක මුසු කරලා තියෙනවා. විශේෂයෙන්ම ක්‍රියාදාම දර්ශනවලදී භාවිතා කරලා තියෙන වේගවත් කැමරා ශිල්පීය ක්‍රම ප්‍රේක්ෂකයා ඇත්තටම ඒ මෙහෙයුම ඇතුළට අරගෙන යනවා. මෙහින සටන් ජවනිකා ඊටමත් අලුත් විදියට නිර්මාණය කරලා තියෙනවා. සාම්ප්‍රදායික සටන් වලට වඩා බුද්ධිමත් ලෙස Taman අවට තියෙන දේවල් ආයුධ කරගෙන සටන් කරන ආකාරය මෙහිදී දකින්න ලැබෙනවා. පසුබිම් සංගීතයත් චිත්‍රපටයේ තියෙන ඒ නොසන්සුන් බව සහ ගැම්ම වැඩි කරන්න ලොකු දායකත්වයක් දෙනවා. ප්‍රධාන චරිතය නිරූපණය කරන නිලියගේ රංගනය ඉතාමත් විශිෂ්ටයි. එක් පැත්තකින් ඇය සතුව මොලොක් බව සහ අනිත් පැත්තෙන් ඇය සතු දරුණු ක්‍රියාශීලී බව මනාව පෙන්වනවා. ඒ වගේම මෙහි එන දුෂ්ට චරිතය පවා ඉතාමත් බල සම්පන්න ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මේ චිත්‍රපටයෙන් අපිට පෙන්වන්නේ කාන්තාවකගේ පෙනුමට වඩා ඇය සතු අභ්‍යන්තර ශක්තිය සහ තීරණාත්මක බව ඕනෑම බලවේගයක් පරාජය කරන්නට සමත් බවයි. ඔබ ඇටොමික් බ්ලොන්ඩල් හෝ ජෝන් වික් වැනි උසස් මට්ටමේ ක්‍රියාදාම සහ චාරපුරුෂ කතා ඇතුළත් චිත්‍රපටවලට කැමති කෙනෙක් නම් Pretty Lethal කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නිර්මාණයක්. මෙය හුදෙක් දෘශ්‍යමය අත්දැකීමකට වඩා ප්‍රබල පණිවිඩයක් දෙන සිනමා නිර්මාණයක්. ඉතින් මේ චිත්‍රපටය ගැන ඔබ මොකද හිතන්නේ? පෙනුමට වඩා බුද්ධිය ප්‍රබලයි කියලා ඔබත් හිතනවාද? පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම කුතුහලයේ පිරුණු විචාරයකින් හමු වෙමු. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් පහළ තියෙන bell සලකුණ click කරන්නත් අමතක කරන්න එපා. We're prima ballerinas. So don't tell me you're not strong.